හැමෝටම සුබ දවසක්. ඔයාලට මම අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ වටිනා වීඩියෝ එකක්. එතකොට ට්‍රේඩින් කරන්න ස්ටාර්ට් එකක් බලාපොරොත්තු වෙන්නේ. ඔයාට මේකේ වැදගත් වෙනවා කොහොමද Binance එකට API key එක හරහා බයින් කරගන්නේ කියලා. මේ සම්පූර්ණ මම අවසාන වෙනකන් වීඩියෝ එක බැලුවොත් එහෙම ඔයාට සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මේ ට්‍රේඩින් බොට් Binance එක API බයින් කරන්න කියලා. එතකොට මේ විදිහට ගියාට පස්සේ මම ඔයාලට පුංචි මතක් කිරීමක් කරලා ඉන්නම් මේ විදිහට ට්‍රේඩින් සම්බන්ධව දැනුමක් නැත්නම් මේ වීඩියෝස් ටික බලන්න. ඊට අමතරව මේ විදිහට ගිහිල්ලා ඔයාලට පුළුවන් නිරෝ ලංකා channel එක ලොඩ් කරගන්න නම් ඔයාලට පුළුවන් channel එක subscribe කරලා bell icon එකකුත් all කරලාම තියාගන්න. ඉදිරියේදී ඔයාලට අරගෙන වීඩියෝස් දිගටම නැරඹීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට ගියාට පස්සේ ඔයාගේ ට්‍රේඩින් app එකට ගියාට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනේ මේ විදිහට තියෙනවා. මෙතනින් home page එක තියෙනවා. home page එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට API connected කියලා තියෙනවා. එතකොට මුලින්ම මේ API connected කියන තැනට ටච් එකක් දෙන්න. මෙතෙන් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Binance එකට පුළුවන්, OKX එකට පුළුවන්, ඊට අමතරව Bybit එකට පුළුවන්. මේ විදිහට තියෙනවා. ඔයාලට කැමති exchange එක මේක බයින් කරගන්න පුළුවන්. අද කතා කරන්නේ මම Binance එකට හින්දා මම මෙතනින් ටච් එකක් දෙන්න. මෙතෙන් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලට දෙනවා keys එකක්. ඒතකොට මේ ට්‍රේඩින් එකේ IP එකක් තමයි දෙන්නේ. right මෙන්න මේ විදිහට ඇවිල්ලා ඔයා ඊට පස්සේ කරගන්න ඕනේ මෙතනින් යන්න මෙන්න මේ විදිහට මම Binance එකට යන්න. හරි ඔයාලට බලා ගන්න පුළුවන් දැනට Binance account එකේ ඉන්නේ මගේ. එතකොට ඔයාගේ Binance home page එකේ මේ විදිහට පෙන්නනවා. ඊට මේ මෙතනින් පල්ලෙහින්ම මුලින්ම ඔයා කරගන්න ඕන දෙයක් තියෙනවා. මේ මෙතනින් futures කියන එකට යන්න. මෙතෙන් ගිහිල්ලා මෙතන ඉහළින්ම තියෙනවා මේ හරියේ ඉරි කැලි තුනක් තියෙනවා. මේ ඉරි කැලි තුන උඩට ටච් එකක් දෙන්න. මෙතනින් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී කියලා performance කියලා මෙතනින් icon එකක් තියෙනවා. performance කියන තැනට යන්න ටච් එකක් දෙන්න. මෙතනින් ගිහිල්ලා ඔයාලට පල්ලෙහාට බලා ගන්න පුළුවන් මෙතනින් මේ හරියෙන් position mode එක අහනවා. position mode එක ඔයාගේ hedge mode දාගන්න. hedge mode එක කියන්නේ long short දෙකම ඔයා ට්‍රේඩ් කරනවා කියන තමයි hedge mode දාන්නේ. මේ මෙතනින් hedge එකට ගිහිල්ලා ඔයාගේ one way mode තියෙනවා නම් මේ විදිහට one way mode තියෙනවා නම් ඔයා කරන්න ඕනේ මේ මෙතනින් පල්ලෙහායින් ටික් කරාට පස්සේ ඔයාට මේ hedge mode එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට hedge mode එක දාලා තියෙන හින්දා ආයෙ වෙනස් කරන්න බෑ. ඊට පස්සේ ඔයා hedge mode එක මෙන්න මේ විදිහට තිබ්බනම් හරි. ඊට පස්සේ මේ දේ අනිවාර්යෙන් කරගන්න. ඒකයි මම ඔයාලට වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ඔයා බැක් යන්න. බැක් ගියාට පස්සේ මේ මෙතන තියෙනවා more කියලා ඔප්ෂන් එකක්. more කියන ඔප්ෂන් එකට එන්න. මෙතෙන් ගියාට පස්සේ පහළටම යන්න. පහළටම ගිහිල්ලා ඔයාලට තියෙනවා API management කියලා එකක්. මේ හරිය තියෙන මේ API management කියන තැනට ටික් එකක් දාන්න. ඒ කියන්නේ නැත්නම් මෙන්න මේ විදිහට ටච් කරන්න. මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඒ කියන්නේ ඔයාගේ වෙන API බයින් කරලා තියෙනවද කියලා දන්නේ මම. එතකොට ඔයා අනිවාර්යයෙන්ම API එකක් සාමාන්‍යයෙන් Binance එක නම් API බයින් එකක් විතරක් තියාගන්න. right මෙතනින් create API කියන තැනට යන්න. මෙතනින් system generate කියන එක හරියක් කරලා තියෙන මේක එහෙමම තියන්න. ඊට පස්සේ මෙතනින් next කියන බටන් එකට යන්න. පාඩම මේ විදිහට පෙන්නනවා next කියන බටන් එකට යන්න. හරි මෙතනින් ඔයාට type කරන්න එනවා. මෙතනින් type කරගන්න. ඔයා මම දානවා ට්‍රේඩින් කියලා මේ විදිහට next දෙනවා. ඊට පස්සේ මාට පෙන්වන්නවත් දන්නේ
වාගේ සිකියුරිටි එක දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ Gmail එකෙන් නැත්නම් ෆෝන් නම්බරෙන් වාගේ විත්ඩ්‍රෝල් කරනකොට දෙන්නේ. ඒ විදිහට විස්තර ඒ කියන්නේ කෝඩ් ටික දෙන්න තියෙනවා. ඒතකොට ඒ කෝඩ් ටික දෙන්න රයිට් මේ විදිහට create API කියලා වැටෙනවා. මොකද අපි ඒ විදිහට දීලා තමන්ගේ ඔතෙන්ටිකේෂන් එක තියෙනවා නම් ඔතෙන්ටිකේෂන් එක දෙන්න, නැත්නම් Gmail එක දෙන්න, නැත්නම් ෆෝන් නම්බරේ දීලා තියෙන බට කෝඩ් එනවා. ඒ කියන්නේ OTP කෝඩ් එකක් එන්නේ. අන්න ඒ කෝඩ් එකක් ආවට පස්සේ ඒ කෝඩ් ටික දීලා ඒ ටික කන්ෆර්ම් කරගන්න. මට ඒක හරියටම පෙන්වන්න දෙයක් නැහැ. ඒකයි ගැටලුව. හරි ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා edit කියන තැනට යන්න. edit කියන තැනට ගිහිල්ලා දැන් ඔයා මෙතනින් edit කියන තැනට ගිහිල්ලා එතන edit කරගත්තා. ඊට පස්සේ මෙතනින් තියෙනවා පුංචි icon එක සුදු පාටින්. මෙන්න මේකෙන් ටච් එකක් දෙන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලට පෙන්නනවා. මෙන්න මේ විදිහට පෙන්නනවා. හරි. ඉස්සරවම කරන්න ඕන අපි නැවතත් යනවා මේ විදිහට JuTrading එකට. JuTrading එකට ගිහිල්ලා මෙතනින් දැන් මේ ඉන්ටර්ෆේස් එකෙන් අපි හිටිය අවසානයේ මේ මෙතන තියෙනවා IP එක. මේ තියෙන IP එක. ඒතර මේ කොටුවක් වගේ තියෙන තැනක් තියෙනවා. ඔයාලට මම පෙන්නුවේ මේ කොටුව තියෙන්නේ. මෙතනින් ටික් එකක් දාගන්න. يعني කොපි වෙනවා. IP එක කොපි වෙනවා. ඊට පස්සේ කොපි කරගත්තට පස්සේ මෙතනින් ගිහිල්ලා මෙතන තියෙනවා ආට පහළටම ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. මේ හරියෙන් recommend IPs කියලා දාලා තියෙනවා. එතකොට මෙතන ගිහිල්ලා ටික් එකක් දාගන්න. පැහැදිලිව කියලා දෙන්න මම මේ විදිහට ටික් එකක් දාගන්න. ඊට පස්සේ මේ මෙතනින් IP එකක් කන්ෆර්ම් කරන්න කියලා ඔයගොල්ලොන්ට දාලා තියෙනවා. මේ මෙතෙන් ගිහිල්ලා ඔයා කොපි කරගෙන ආපු ඇඩ්‍රස් එක කියන්නේ සීක්‍රට් කී එකක් අරගෙන ආවේ JuTrading එකේ. මේ මෙතනින් කොපි කරගත්තේ. මේ මෙතන ගිහිල්ලා කොපි කරගත්ත IP එක මේ මෙතනින් දෙන්න. දීලා කන්ෆර්ම් කියන තැන ටච් කරන්න. රයිට්. එතකොට මේක අපි කන්ෆර්ම් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. කන්ෆර්ම් කරගත්ත පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් වාගේ API key එක. API key එක කොපි කරගන්න. ඊට පස්සේ යන්න වාගේ JuTrading එකට ගිහිල්ලා මෙතනින් දෙන්න පළවෙනි එකටම මේ තියෙනවා API key එක. මෙන්න API key කියන එකට ඔයා මුලින්ම කොපි කරගත්ත දැන් කොපි කරගෙන ආපු එක තියෙන්නේ. මේක මෙතනින් පේස්ට් කරගන්න. රයිට්. ඊට පස්සේ නැවත අපි මේ මෙතනින් සීක්‍රට් කියන එකක් කියන්නේ දැන් අපි API key එක දුන්නානේ. ඊට පස්සේ සීක්‍රට් key එක තමයි අපි දෙන්න යන්නේ. අපි බලමු මේක කොහොමද කොපි කරගන්නේ කියලා. මේ විදිහට ගිහිල්ලා මේ මෙතනින් මෙන්න මේ විදිහට කොපි කරගන්න. මේ මෙතනින් ඇඟිල්ල තියලා දැන් කොපි කියන තැනට ගිහිල්ලා කොපි කරගන්න. ඊට පස්සේ වාගේ JuTrading app එකට යන්න. ඊට පස්සේ secret key කියන එකට මෙතනින් ටච් එකක් දෙන්න. මෙතෙන්ද ගිහිල්ලා කනෙක්ට් කරන්න කලින් මේ මෙතෙන්ද ගිහිල්ලා පහළටම යන්න. ඊට පස්සේ ඔයා දැන් මේක ට්‍රේඩින් කරන්න අවසර දීලා තියෙන්නේ enable trading කියලා තියෙනවා. මම මේකේ spot and margin trading කරන්න දෙනවා. ඊට පස්සේ enable futures. එතකොට අනිත් දේවල් වලට මම ටික් කරලා නැහැ. එතකොට transfer කරන්න බෑ, withdrawal කරන්න බෑ, මේ දේවල් කරන්න බෑ, මේ symbol ඒවා මොකුත් බෑ. අපිට අපි access එක දීලා තියෙන්නේ spot and margin trade කරන්නයි, futures trade කරන්න විතරයි. right. ඒ ටික දුන්නා. ඊට පස්සේ මෙතනින් save කරන්න එකක් තියෙනවා. එතකොට මේ save දුන්නාට පස්සේ වාගේ Gmail එකට නැත්නම් authentication එකට නැත්නම් වාගේ mobile එකට කෝඩ් එකක් එයි. ඒ කෝඩ් එක ටික හරියට දීලා confirm කරගන්න.
මම මේ විදිහට මෙතනින් save කියන තැන දෙන්න. ඔයාලට පේනවද දන්නේ නැහැ මෙන්න මේ විදිහට මගේ නම් secret දෙකක් තියෙනවා Gmail එකයි authentication එකයි දෙකම ඕනේ. right මම මේ විදිහට මගේ Binance එකට මම Gmail එකත් verified කරගන්නවා මේ විදිහට ගිහිල්ලා මෙතනින් දුන්නාට පස්සේ මගේ දැන් API key එක success කියලා වැටෙනවා. ඔයා දැක්කනේ. එතකොට මම මේකේ දැන් කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට මේකේ වැඩ ටික ඉවරයි. Binance එකේ API connection කරන එක කරගෙන තියෙන්නේ. දැන් ඔයාට යන්න ඕනේ මේ විදිහට ගිහිල්ලා ඔයා යන්න YouTrading එකට. හරි මෙන්න මේ විදිහට ගියාට පස්සේ API key එක දීලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට කනෙක්ට් කරන්න. මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට API binding successful කියලා වැටෙනවා. right ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ගියාට පස්සේ මෙතනින් ඔයාලට සම්පූර්ණ API connect වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි keys ටික හරියට connect කරන් දුන්නා නම් මෙන්න මේ විදිහට modify වෙලා ඇති. ඊට පස්සේ ඔයාගේ Binance එකේ දුන්නා නම් මේ Binance එකේ මෙන්න මේ විදිහට ඇති. right මෙන්න මේ විදිහට profit කියන දරන්න ගිහිල්ලා පෙන්නනම් මම trade ටික ඔක්කොම close කරා මේ වීඩියෝ එක කරන්න. ඒක සාමාන්‍යයෙන් පොඩි loss එකක් ගියා. නමුත් ගැටලුවක් නැහැ මොකද මේ වෙනකම් profit කරලා තියෙනවනේ. ඒකට ඔයාලට බලා ගන්න පුළුවන් පටන් ගත්ත දවසේ ඉඳන් මෙතන ඉඳන් profit කරලා තියෙනවා. මම හිතනවා ඔයාලට මේ සම්පූර්ණම පැහැදිලිතාවයක් එන්න ඇති කොහොමද API key එකක් YouTrading app එකකට කොහොමද connect කරගන්නේ කියලා සම්පූර්ණ අවබෝධයක් එන්න ඇති. මුල ඉඳන් අවසාන වෙනකම් බැලුවා නම් ඔයාලට තව අපැහැදිලි දෙයක් තිබ්බොත් එහෙම අනිවාර්යෙන් comment section එකේ සඳහන් කරන්න comment එකක් දාන්න. නැත්නම් ඔයාලට ඕන වෙලාවක පුළුවන් වීඩියෝ එක දෙපාරක් විතර බලන්න. ඊට පස්සේ ඔයාලට සම්පූර්ණ අවබෝධයක් ගන්න පුළුවන්. right එහෙනම් වීඩියෝ එක බැලුව හැමෝටම ස්තුතියි. ගිහිල්ලා යන නිරෝලංකාවලුත්ම වීඩියෝ එකක් අරගෙන හැමෝටම ජය වේවා සුබ දවසක්.